there is there are ඉන්නවා තියෙනවා නේද යම් කිසි කෙනෙක් හෝ දෙයක් යම් තැනක ඉන්නවා හෝ තියෙනවා කියන්න there is there are use කරනවා භාවිතා කරනවා බෝඩ් එකේ මම ලියලා තියෙනවා titles ටික මාතෘකා ටික හරි මිනිහෙක් ඉන්නවා how to say in english කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ මිනිහෙක් ඉන්නවා අපි දන්නේ කවුද කියලා ඒ මිනිස්සයා ඉතින් කියනවා මිනිහෙක් ඉන්නවා කියලා there is මොකද්ද මිනිහට කියන man there is a man ගහක් තියෙනවා there is a trees there is a tree ගහක් තියෙනවා ගස් තියෙනවා එතකොට ගස් ගොඩයි more than one එකට වැඩි there is නෙමෙයි there are කියන එක නේද there are trees ගස් තියෙනවා අලියෙක් ඉන්නවා there is very good there is an elephant අලියෙක් ඉන්නවා හරි and then මේ elephant කියද්දි එයන්නේ vowel sound එකක් නේද that's why we used the article and කියන ආටිකල් එක භාවිතා කරේ ස්වර ශබ්දයක් vowel sound එකක් e elephant කියන එකේ e වලින් නිකුත් වුණා ඒකයි ඊළඟට next one එකේ තියෙනවා අපි ගමු මෙහෙම දොඩම් ගෙඩියක් තියෙනවා there is an orange very good